ඔයාලට සිංහලෙන් කියන්න ඕන දේ ඉංග්ලිෂ් වලට පරිවර්තනය කරන්න මූලිකව සෙන්ටන්ස් පැටර්න්ස් පහක් ඕනේ. මේ ටික හරියට තේරුම් ගත්තොත් යම්තා දුරට ඔබේ ඉංග්ලිෂ් ටික හදාගන්න පුළුවන්. ඒතර යම්තා දුරට තමයි හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෙට ගහගන්න පුළුවන් ඉන්නේ අදහස් තමයි තියෙන්නේ. අපි බලමු පැටර්න් පහ මොනවද කියලා. ඒතර මම මේ අවුරුදු 10 ඉංග්‍රීසි උගන්වනවා. මම ඩිවලොප් කරපු එකක් තමයි මේ තියෙන්නේ. පළවෙනි පැටර්න් එක am is are, දෙවෙනි එක have has, තුන්වෙනි එක there is there are, go home, command එක I go home. දැන් මොනවද මේ කියලා බලමුකෝ. am is are කියන්නේ sentences without verbs. ක්‍රියාපද නැති වාක්‍ය කියලා මම හදාගත්තා. දැන් කියන්න පුළුවන් am is are කියන්නේ be forms නේ, be කියන්නේ verb එක කියලා කියන්න පුළුවන්. ඒතර ඒ වැඩන්නේ අපිට ලංකාවේ මිනිස්සුන්ට තේරෙන විදිහට අපි හදා ගන්න ඕනේ. මේකේ තියෙන past එක was වල තියෙනවා, future එක will be තියෙනවා. දැන් I am a doctor. doctor එකේ noun එකේ ක්‍රියාපදයක් නැහැ. I am Gayan. දැන් මගේ නම කිව්වේ. ඒතර ඒකේ ක්‍රියාපදයක්වත් නැහැ. I am tall. මම උසයික adjective එක. ඒකේ word class එක adjective එක. We are at home. අපි ඉන්න තැනක් කරන සඳහන් කරන preposition එකක් දාලා. ඒතර මේ ක්‍රියාපද නැහැ මිසා එක. ක්‍රියාපද නැති වාක්‍ය අනිවාර්යයෙන්ම කියන I am මිසා තියෙන්න ඕන කියලා. ඒතර past tense තමයි I was at home yesterday. He will be a teacher one day. කවදරි ගුරුවරයෙක් වේවි. එතන have has. ඒකෙත් ක්‍රියාපද නෑ. ඒක කියන්නේ තියනවා ඉන්නවා. දැන් am is කියන කිව්වේ ඔබ හඳුන්වා දෙනවා. ඔබ ඉන්න තැනක් කියනවා. have has කියන්නේ ඔබට තියෙන දෙයක් කියනවා. එතන I have a car. මට කාර් එකක් තියෙනවා. She has a phone. මට ෆෝන් එකක් තියෙනවා. මගේ බෑග් එකේ වතුර බෝතලයක් තියෙනවා. I have water bottle in my bag. ඊළඟ there is there are. මේකේ තියෙනවා ඉන්නවා කියන දවසක් තමයි. there is එක කාර් එකක් තියෙනවා. there are cars කාර් එකක් කාර් තියෙනවා. බහුවචනයේදී ආයෙනවා. එතකොට ඊළඟ එක go home. මේ command එක ක්‍රියාපදයෙන් පටන් ගන්නවා. ක්‍රියාපද ටිකක් දන්නවනම් නියෝග ටිකක් දීලා දෙන්න පුළුවන්. පොතක් ගන්න take book, cartoon බලන watch cartoons, biscuit එකක් ගන්න ඊට biscuit. ක්‍රියාපදය මුලින් පටන් ගන්න තව ගෙනට කරන්න කියලා command එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ I go. ඒ කියන්නේ ක්‍රියාව කරන කෙනෙක් ඉන්නවා. මේකේ තමයි අර tenses ටික තියෙන්නේ. I eat, he eats, I am eating, I ate, I was eating, I will eat, I have eaten. මේ tenses ටික ඉතින් භාවිතා කරන හැටි ඉගෙන ගන්න වෙනවා. tenses මේ වල තේරුම්. ඒතර මූලිකව මේ ටික ඉගෙන ගත්තාම වාක්‍යයක් හදාගන්න වාක්‍යයක් පරිවර්තනය කරගන්න පුළුවන්. දැන් මම පෙන්වන්න මේ කොහොමද ප්‍රායෝගිකව භාවිතා කරන්න කියලා. දැන් මේ දෙදෙනෙක් අතර වෙන සංවාදනයක් එක්කෙනෙක් කියනවා මට බඩගිනි. අනිත් එක්කෙනා කියනවා ෆ්‍රිජ් එකේ බනිස් ගෙඩියක් තියෙනවා. සාපෝ කියනවා අයම කියනවා ගිහින් කන්න. අනිත් එක්කෙනා කියනවා මම යන්නම්. හරි. දැන් බලමු මට බඩගිනි. I am hungry. hungry කියන adjective එකක්. ඒතර පාලිනි වාක්‍යයට ආවා. දෙවෙනි කියන්නේ ෆ්‍රිජ් එකේ බනිස් ගෙඩියක් තියෙනවා. ඒකේ දෙක තුන කියලා හදලා. ඒ දෙවෙනි එකෙන් තුන්වෙනි දෙකෙන්ම කියන්න පුළුවන්. එකක් you have a bun in the fridge, නැත්නම් there is a bun in the fridge. ඊනස්සේ ගිහින් කන්න. ඒ command එක verb එක පටන් go and eat. මම යන්නම්. I will go. පහසෙන් වාක්‍යයට ආවේ තමයි ක්‍රියාව කරගෙන කෙනෙක් ඉන්නවනේ. මම යන්නම් කිව්වම මම ක්‍රියාව කරන්නේ I will go. ඒතර passive voice ඒවා අනිත් වාක්‍යයට මේකේ නෑ. සාමාන්‍යයෙන් මේ පහ ඉගෙන ගත්තාම යම්කිසි මට්ටමකට ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න